මේක PM 84.03 3 watt IC එක. ඒකේ 5 volt input එකක් තියෙනවා, power input එකක්. ඊට පස්සේ LGR කියන්නේ left right ground audio input එකක් තියෙනවා. ඊට පස්සේ මේ තියෙන speaker output දෙකක් තියෙනවා. 3 watt speakers දෙකකට දෙන්න පුළුවන්. ඊට පස්සේ මේක තමයි Bluetooth audio receiver module එකක්. මේකෙන් කරන්නේ Bluetooth තියෙන device එකක audio signal එකක් මෙයා receive කරගෙන ඒක amp එකකට මෙන්න මේ left right ground කියන audio output එකකින් දෙනවා amp එකකට. මේ amp එකේ මෙන්න මේ left right ground කියන amp එකේ audio input එකට මෙන්න මේකෙන් මෙහෙම දෙනවා. ඊට පස්සේ මේ ලයින් එක තමයි power line එක. DC 5 volt එකකින් වැඩ කරනවා. මේකත් DC 5 volt එකකින් වැඩ කරන්නේ. එතකොට මේ දෙකටම සාමාන්‍යයෙන් ෆෝන් charger එකකින් වගේ දෙන්න පුළුවන්. දැන් එහෙනම් අපි මෙන්න මේ ටික පාස් කරගෙන මෙන්න මේ wires ටික connection එක දාගෙන මේකේ power wire දෙකත් පාස් කරගෙන අපි බලමු මේක කොහොමද sound output එක මොන වගේ ප්‍රශ්න තියෙනවද කියලා අපි බලමු. මම audio line ටික පාස් කරගත්තා. මේ තියෙන audio line එක Bluetooth audio module එකේ මේ power line එක. ඊට පස්සේ audio line එක කෙලින්ම ඇවිල්ලා amplifier එකේ audio input එකට සම්බන්ධ වෙනවා. ඊට පස්සේ මේ තියෙන audio මේ power input එක මේ තියෙන්නේ. එතකොට අපි දැන් කරන්නේ power input දෙකම එකට සම්බන්ධ කරගන්නවා. මේ දෙකට සම්බන්ධ කරගද්දී ධන ඍණ සයිඩ බලලා සම්බන්ධ කරගන්න ඕනේ. මේකේ ධන වයර් එක මොඩියුල් එකේ ධන වයර් එක කොළ amp එකේ ධන වයර් එක රතු. දැන් මේ දෙක එකට සම්බන්ධ කරගන්න ඕනේ. හරි, power line එක සම්බන්ධ කරගත්තා. ඊට පස්සේ මේක දෙකම 5 volt නිසා phone charger එකකින් dock එකකින් දැම්ම පුළුවන් නිසා මම ඒකට ගත්තා මෙන්න මේ වගේ data cable එකක්. data cable එකයි wire connector එකකුයි ගත්තා. ඒකට මේ cable එකේ ධන ඍණ wire දෙක තමයි මේකේ එන්නේ. කළු එක ධන, රතු එක ඍණ කිය විදිහට තමයි එන්නේ. කළු wire එකතු කරගත්තා. ඊට මේකටත් ගහගන්නවා. හරි, ඒක සම්බන්ධ කරගත්තා. ඊට පස්සේ මේකේ ධන වයර් එක කරගත්තා. හරි, ඊට පස්සේ මේ වයර් එකත් එකතු කරනවා ඍණ වයර් එක. හරි, දැන් power එක මෙන්න මේ cable එකෙන් දෙන්න පුළුවන්. phone charger එකක dock එකකින් දෙන්න පුළුවන්. හරි, power එකේ වැඩ ටික ඉවරයි. දැන් අපිට තියෙන්නේ speakers දෙක. මම ගන්න speakers දෙක තමයි මේ දෙක. මේ speakers දෙක 15 watt speakers දෙක. speakers දෙක මෙහෙම තියලා ඒකේ power line එක කියන්නේ speakers වල audio line එක එහෙම සම්බන්ධ කරගන්නවා. හරි, ස්පීකර්ස් ටිකක් සම්බන්ධ කරගෙන ඉන්නේ. දැන් අපි ස්පීකර්ස් දෙක සම්බන්ධ කරගෙන ඉවරයි. දැන් අපි සවුන්ඩ් ටෙස්ට් එකක් බලමු.
charger එකෙන් supply දීලා තියෙනවා. මෙතනින් යන මොඩියුල් එකට supply, මෙතනින් යනවා amp එකට supply. ඊට පස්සේ මේ wire එකකින් speakers දෙක connect කරලා තියෙනවා. speakers දෙක. අපි දැන් බලමු sound test එක.